සෙම්පත් ලේකයට තමයි අපි ආවේ. අපි මේ ගියාට පස්සේ තමයි අද මෙහෙම ආවේ. ඉතින් සෑහෙන දුෂ්කර මේ දැන් නම් තියෙන පාරවල්. දැන් මේ යනවා තාම යන්න හදන්නේ. චිපකම් බලමු. වාහන වලින් කොහොමද එන්නේ බෑ. ගොඩක් දුරට බයික් වලින් සෑහෙන දුරක් එන්න පුළුවන්. මේ ඩැමේජ් වෙලා තියෙන්නේ මේ පාලන්නේ මගලම්. කියලා කියන්නේ මීටර 700ක් විතර තියෙනවා. මෙතන ෆිල් ගන්නත් පුළුවන් කියලා කියනවා. අපි ඒත් මේ කසයින් හින්දා මේ පයින් පොඩක් යනවා බලන්න කොහොමද කියලා බලන්න නිසා. පොඩි පොඩි දියපාරවල් තියෙනවා. බලමු. පැත්තම මාර ලස්සනයි. මාර නිස්කලංකයි. දැන් වෙලාව දෙකට කිට්ටුයි. ඒත් අධිරශ්නයක් නෑ සීතලක් වගේ තියෙන්නේ. ඔන්න අපි ගමනාන්තේ ළඟටම ඇවිත් තියෙන්නේ. සෙම්බුවත්ත ලේක් එක පේන මායිමේ අපි ඉන්නේ. ඔයාලා දැක්ක නේද අපි යන්න අර වගේ දුරක් ඇවිත් තියෙනවා. හරිම ලස්සන view එකක් තියෙන්නේ. අද චුට්ටක් වැහිවර දේශගුණයක් තමයි මේ පැත්තට තියෙන්නේ. අපි ගිහින් බලමු උඩට. Oh my god හරිම ලස්සනයි. බලන්න ඔයාලත් මේ view එක. ජීවිතේ එකපාරක් හරි මේ වගේ view එකක් බලන්නම ඕනේ. මාරම ලස්සනයි. මහන්සිය කොහෙන් ගියාද කියලා දැනෙන්නේ නැහැ. හරිම නිස්කලංක පරිසරයක්. අද වෙද එකටද මන්ද මෙතන පුදුම තරම් සනීපයක් දැනෙන්නේ මට. මේ ගස්කොලන් මේ වතුර තමයි හරිම ලස්සනයි. එකපාරක් හරි එන්නම ඕනේ මේ තැන බලන්න ඔයාලා. ජීවිතේ එකපාරක් හරි විඳින්න ඕනේ දසුනක් තමයි මේ. ඒ වගේම මේකට එද්දී අපි මේ දිට්වයකින් පස්සේ ආවේ බලන්න වතුර වල පැහැදිලිත්වය පරිසරය පවා ලස්සනට තියෙනවා. මේකට එද්දී ID එක බලනවා. ID එක අරගෙන තමයි අපිට ටිකට්ස් එයාලා දෙන්නේ. ටිකට්ස් එකක් රුපියල් 300යි. ටිකට් එකේ තියෙනවා පැය 4යි දෙන්නේ කියලා ඉන්න. අපි මේ දෙකට විතර තමයි ආවේ. අද මේ වෙද එකත් එක්කද මන්දා මේ පරිසරයේ දැනෙන්නේ හරිම මේ සීතලක්. හරිම සනීපයක්. ඉතින් ඔයාලට එද්දී කැම ජාති අරන් පුළුවන්. ඉතින් චෙක් කරන්න නැහැ. හැබැයි මේකේ කිසිම කැම කොලයක්වත් නැහැ. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත්ව මේ තමයි අපි මේ පරිසරයේ කිසිම දෙයක් මුදා හරින්න නැතුව අපි ගේන දේවල් අරන් යන්න ඕනේ. මේ පරිසරය තරම් හරිම සුන්දරව තියෙනවා. ඇත්තටම අද මෙතන ගොඩක් සෙන ගණ්ඩෝයි හරිම නිස්කලංක තැනක තමයි මෙතන තියෙන්නේ. සමහර විට දිට්ටාගෙන් පස්සේ ගොඩක් අය නෝඩු ඇත්තේ. අපි මෙතන අර තේදල් කරන ආන්ටි කෙනෙක් එක්ක කතා කරා යා කිව්වේ මේ දවස්වල මිනිස්සු ගොඩක් අඩුයි කියලා එන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ පැත්තෙන් එන්න. හැබැයි මේකට එන්න ප්‍රධාන ඔයාලා වෙනදා ආව නම් ඇවිල්ලා තියෙන අය මේකට ප්‍රධාන පාර කැඩලා තියෙන්නේ නාය ගිහිල්ලා තියෙන්නේ. වැහිකන්ද කියලා තැනින් තමයි ඒ පාරෙන් තමයි එන්න තියෙන්නේ. අද මේකේ කපල්ස් කීපයක් විතරයි ඉන්නේ. ඒකත් තැනින් තැන කීප දෙනෙක් ඉන්නේ. ඔයාලගේ වෙඩින් එකට එහෙම ඔයාලා ෂූට් කරන් ඉන්නවා නම් මම හිතන්නේ මෙතන හොඳ ෆොටෝස් වලට හොඳ view එකක් මෙතන තියෙනවා. ඔයාලගේ මයින්ඩ් එකත් රිලැක්ස් වෙනවා. ඉතින් මේ වගේ තැනක් චූස් කරගෙන ඔයාලා අනිවාර්යයෙන්ම මේ තැන රස විඳින්න එකපාරක් හරි එන්න. මේ තැන ඉද්දි වෙනස්ම හැඟීම් එන්නේ. ඒ කියන්නේ ඒ තරම් හිතට මයින්ඩ් රිලැක්ස් කරන්න කියන්න බැරි තරම් සුන්දරත්වයක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම එකපාරක් හරි ජීවිතේ ඔයාලා මෙතනට එන්න. මෙතන රස විඳින්න. ඒ වගේම අපි මේ වගේ තැන් පරිස්සම් කරලා ආරක්ෂා කරගමු. අපි ඊළඟ එන පණපුරටත් මේ වගේ තැන් ඉතුරු කරලා. මොකද මේ වගේ තැන් වල කිසිම මම මෙතනට දැවිපු වෙලාව කිසිම එක ටොෆි කොලයක් ආත අයිස් කොලයක් මුකුත් නැහැ. ඒ තරම් ක්ලීන් එකේ තියෙන්නේ. ඒත් අපි බෑග් චෙක් කරලා බලුවේ නැහැ. ඒක මම කිව්වා ඔයාලට කැම්පින් වල මෙතන ගේන්න පුළුවන්. මෙතන උඩ කැම කඩලා නැහැ එකක් තියෙනවා. ඒ අරින්න අයිස්ක්‍රීම් තියෙනවා. ඊට අදාළව වෙන මුකුත්ම කඩයක් අපි දැක්කේ නැහැ. ඉතින් ඔයාලා බෑග් එකේ කැමති දේවල් අරගෙන ඉන්න කන්න පැය 4ක් වගේ කාලයක් තමයි ඉන්න දෙනවා කියලා තියෙන්නේ. අද සෙනග නැති හින්දා නම් මම හිතන්නේ ඒකල ප්‍රශ්නයක් වෙයි කියලා. ඒත් ඒක නැත අවධානය යොමු කරගෙන අනිවාර්යයෙන්ම එන්න ඔයාලා. මෙතන රස විඳින්න. අද මේ කාලගුණෙත් එක්ක මේ පරිසරයේ වෙනස්ම සුන්දරත්වයක් තියෙන්නේ. මම හිතන්නේ ඒක කවදටත් වැඩිය අද තියෙන්නේ මේ වෙද එක හින්දා වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔයාලා අපි වගේ ලොකු අය නෙමෙයි චූටි බබාලවත් ඔයාලගේ එක්ක එන්න. එයාලට වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙයි. මොකද මෙතන එයාලට චූටි සෙල්ලම් කරන්න තැන් ප්ලේස් කීපයක් තියෙනවා. ඔන්චිල්ලා සීසෝ එහෙම ඒ වගේ පොඩි තැන් කීපයක් තියෙනවා. එයාලට සෙල්ලම් කරන්න එයාලට නිදහස භුක්ති විඳින්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඔයාලගේ බබාලව එක්කගෙන ඉන්නේ යාලා අවුරුදු 12න් 15ට කියලා මෙතන නෝට්ටයක් දාලා දෙනවා සෙල්ලම් කරන්න. මේක තමයි ස්විමින් pool එකක් තියෙනවා කිව්වා. අපි ගිහිල්ලා බලමු. ඒක නාන්න දෙනවා. ඒක naturally ස්විමින් pool එකක් කියලා තමයි කිව්වේ. අපි ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ ස්විමින් pool එක. අද නම් අපිට නාන්න කිසිම අයිඩියා එකක් නැහැ. මොකද වෙද එක හරිම cool. ඉතින් ඔයාලට මෙතන නා ගන්න පුළුවන්. වොෂ්රූම් උත් මෙතන තියෙනවා. මෙතනින්ම චුට්ටක් එහාට වෙන්න. මේක natural pool එකක්. ඒ කියන්නේ ඔටෝ වතුර ඇවිල්ලා ඔටෝ වතුර යනවා. naturalම වෙන එකක්. ඉතින් චූටි බබාලටත් වෙනම කොටසක් තියෙනවා. එයාලට නාන්න මේ ළඟම තමයි තියෙන්නේ වොෂ්රූම් එහෙමත්. අද කීප දෙනෙක් ඉන්නවා. මං කිව්වාද ගොඩක් සෙනග නැහැ. හරිම පොඩි කීප දෙනෙක් සෙනග ඉන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම enjoy කරන්න මේ වගේ place එකක් choose කරගන්න. ඉතින් අපි මේ දැන් ගමනාන්තේ ඉවරෙන් තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි වටේටම ගිහිල්ලා සෙම්බුවත්ත ලේක් එක ආපහු පටන් ගන්න තැනටම තමයි ආවේ. මේ වැවේ වටේටම යන්න පුළුවන්. අපි වටේටම ගිහින් තමයි ආවේ. ඉතින් මේ වගේ තැනක් ඔයාලා තෝරගන්න. ඔයාලගේ එක දවසක් හරි ජීවිතේ විඳින්න. මොකද විතර හරිම සංසුන් නිස්කලංක ජීවිතේ ගෙනියන්න පුළුවන් ප්ලේස් එකක් පැය කීපයක් හරි. ඒ තරම් මේ මයින්ඩ් එක රිලැක්ස් වෙන තැනක් තමයි මේ තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම එන්න. මගේ වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි. හැමෝටම thank you so much. මම මේකේ අපි දැන් යනකොටත් මම පොඩි වීඩියෝ එකක් දාන්න යන පාර මේ තමයි ඉතින් වැව බලලා අපි පහින් පේන view එක. අපි සෑහෙන උසක ඉන්නේ. මේ වැව තියෙන්නේ උස කන්දක් උඩ තමයි කිව්වොත් හරිය. කියන්නේ කන්දක් නැගලා තමයි වැව බලන්න තියෙන්නේ. මේ ටික අපි බහගෙන යන්න ඕනේ. එතකොට අපිට මේක ත්‍රිවිල් එකේ එන්න පුළුවන්. ඒ කියන්නේ අපි වාහන දාන පාකින් එක ළඟින්ම අපිට ත්‍රිවිල් එකක් ගන්න පුළුවන්. රුපියල් 300ක් තමයි යාලා කිව්වේ ගාන. අර අපිට මේ පරිසරය විඳින්න අවශ්‍යයි නම් ඔයාලට පයින් වෙන්නත් පුළුවන්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ වයසක කෙනෙක් එක්ක එනවා නම් ඔයාලා ත්‍රිවිල් එකේ එන්න එතනින්. පයින් එන්න අමාරුයි වයසක කෙනෙක්ට නම් උඩට.
මේ තියෙන්නේ ඉතින් බහගෙන යද්දි පේන view එක තමයි අපිට හරිම ලස්සන පරිසරයක් මේ හරියට අපිට පේන්නේ. නාය ගිහපු තැනුත් අපිට මෙතනට පේනවා සෑහෙන කීපයක් තැන් තියෙන නාය ගිහිල්ලා. මෙතන ඉඳන් බැලුවම අපිට ඈතින් පේනවා අපේ කාර් පාක් එක කියන්නේ පාකින් එක තියෙන තැන. ඔය තියෙන්නේ පාකින් එක තියෙන තැන තේ ෆැක්ටරියක් ළඟම තමයි පාකින් එක තියෙන්නේ. අනිවාර්යයෙන්ම ID ඕනේ. ID එක අරගෙන තමයි යාලා ටිකට් දෙන්නේ. ඒ කියන්නේ ටිකට් එකට ID එකේ විස්තර දාලා ඩීටේල්ස් දාලා තමයි යාලා අපිට ටිකට් එක දෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි සෙම්පුවත්ත ලේක් එක තමයි පෙන්නුවේ. ඉතින් අපිත් එක්කම ඉන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් තැනක් ඔයාලට යන්න පුළුවන් තැනක්. අනිවාර්යයෙන්ම මම අරන් එන්නම්. Thank you so much. ඉතින් මගේ channel එකත් එක්ක ඉන්න ඔයාලට ආදරේ හැමදාමත්. ඉතින් අලුත් තැනකින් ආයෙ මම එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.